සුබ දවසක් ඔයගොල්ලන් හැමෝටම ගොඩක් කට්ටිය කියන දෙයක් තමයි කප් කිරිංචි ගල් පුච්චන්න බෑ කියලා. නෑ පුච්චන්න පුළුවන්. ඒ කියන්නේ පුච්චන්න පුළුවන් කියලා කියන්නේ නිවැරදි කප් කිරිංචි ගල තෝරගන්න ඕනේ. නිවැරදි පැය ගානක් තියෙනවා කප් කිරිංචිට ගහන. ඒ පැය ගාන හරියටම ගහන්න ඕනේ. දවස් 3 හීට් ට්‍රීට්මන්ට් කරන ඒවාක් තියෙනවා. ඒ ගලත් හරියටම තෝරගන්න ඕනේ. ගානට ගින්දර අඩු වැඩි කරගන්න දැනගන්නත් ඕනේ. ওই ක්‍රම තුනම තිබ්බොත් අනිවාර්යෙන් මගේ අතේ තියෙන්නේ පිටට එළිය නැති කප් කිරිංචි ගලක් පිටට එළිය තියෙන කප් කිරිංචි ගලක් විදිහට කරගන්න පුළුවන්. මට පුළුවන් හින්දා තමයි මම වැඩමුළුත් කරලා විශාල ශිෂ්‍යයන් ප්‍රමාණයක් බිහි කරලා තියෙන්නේ. බෑ කියලා නෑ පුළුවන්. අපේ රටේ ඉතින් හැමදේම ඉතින් කියන්නේ බෑ කියලානේ. දැන් ඒ දවස්වලත් ගෙවුඩ ගල් 70 80 දාන මේ හීට් ට්‍රීට්මන්ට් කරලා පාඩ ගන්න බැරි ඉඳන් තායිලන්තයට අරන් ගිහලා ඒගොල්ලන් ඩොලර් බිලියන ගණනක් කෙව්වේ. නෑ දැන් තායිලන්තේ උනත් කප් කිරිංචි පුච්චලා පාඩ හදලා ගන්නවා. රූබි කට්ටත් හදලා ගන්නවා. මාංගුත් ඒගොල්ලන් හදලා ගන්නවා. ඉතින් අපිට පුළුවන්. බෑ නෙවෙයි පුළුවන්. ඉන්න මටත් පුළුවන් ඉඳ තමයි මම වීඩියෝ එක දාන්නේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ බලලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මම දැන් අතේ තියෙන ගල තියෙන්නේ 6.70 ගල. රත්නපුර පොලෙන් ගත්තේ රුපියල් 500කට. ඒතර ඔයගොල්ලන් බලන්නකො මම ඒ ට්‍රීට්මන්ට් කරලා කට් ඇන්ඩ් පොලිෂ් කරලා මේ දානකොට වීඩියෝ බලන්න අන්තිම හරිය එනකම් බලන්න වීඩියෝ එක. ඒතකොට ඔයගොල්ලන්ට තියෙනවා කට් ඇන්ඩ් පොලිෂ් කරලා ගත්ත ගල. දැන් මම පෙන්න හීට් කරලා ප්‍රිපෝම් කරලා හදලා ගත්ත විදිහ. වෙරි. මම දැන් අර හීට් ට්‍රීට්මන්ට් කරලා කැරට් 6.70 ගල 4.15ට තමයි ඔය ප්‍රිපෝම් කරලා හදලා තින්නේ. කප් එකේම තිබ්බ ඒ කුසන් එකට ඒ කුසන් එකේ විදිහට මම ගත්තා. මොකද මම අර එහෙම පුච්චලා එහෙම කප් එකේ තිබ්බ විදිහට පෙන්වනවා නම් ගල පේන්නේ දැලි බෙදෙන හින්දා ඒකයි ප්‍රිපෝම් කරලා මම විදිහට හදලා ගත්තේ. ඒතර ගානට පේනවනේ ඔය දැක්කනේ. අර කළු පාට තිබ්බ කප් කිරිංචි ගල තමයි ඔය ප්‍රිපෝම් කරලා කුසන් හැඩයට හදලා ගත්තාට පස්සේ ඔහොම තියෙන්නේ. කළු ගතිය ඔක්කොම ගිහලා පේනවනේ. පිටරේලි දැන්ටත් පිටරේලි තියෙන ගලක් වගේනේ පේන්නේ. ඒතර පුළුවන්. ඒ කියන්නේ හරියම ගල තෝරලා හරි විදිහට හීට් ට්‍රීට්මන්ට් එක ගාලා පැය ගාන යවුවට පස්සේ පුළුවන්. ගොඩක් කට්ටිය පැය ගාන දන්නේ නැහැනේ ගන්න. ඒ පැය ගාන හරියට තියෙන්න ඕනේ ගලක. ඒ හීට් එක වදින පැය ගාන. ඒතර ගින්දරත් අඩු වැඩි කරගන්නත් ඕනේ. ඒතකොට පුළුවන් ගන්නට මේ ඕනම කප් කිරිංචි ගලක් ගන්න. පුච්චන්න බැරි ඒවාක් තියෙනවා. ඒකට දවස් 3 විතර හීට් එක යන්න තියෙනවා. ඒතකොට ඒකවත් ගන්න පුළුවන් සාමාන්‍ය ගන්නට එළිය. මෙලෝ වැඩක් නැති. ඒතකොට මම ගොඩක් පෙන්නන්න දැන් කට් ඇන්ඩ් පොලිෂ් කරාට පස්සේ ගල බලන්න කොහොමද කියලා. ඒතකොට ඔය තියෙන කට් ඇන්ඩ් පොලිෂ් කරාට පස්සේ තමයි ගල. දැන් ඔක තව එක දවසක් මට හීට් කරා නම් මට ඔය තියෙන කළු පොඩි තියෙන කළු ගතිය වල තව පිංක් පාටම ලස්සන ගන්න පුළුවන්. නමුත් ඔය ගල්ල මට ඇත්තටම හිතට වැදුනා ලස්සනට. ඒකින්ද තමයි මම ඔය විදිහටම තිබ්බේ. ඔය මම උදේත් නෙමේ දවල්ුත් නෙමේ වීඩියෝ ගත්තේ හවස. හවසටත් ඔහම ගල ඔය විදිහට පාට තියෙනවා නම් උදේ වරු හරි දවල් වරු බැලුවම කොහොම පාට තියෙද? කියන්නේ අතට බලලා ගත්තා නම් ගල. දැන් වීඩියෝ එකෙන් ඔහොම පේන්නේ. වීඩියෝ එකත් ඔය විදිහට ලස්සනට පේනවා. සාමාන්‍ය S2 දැකලා අතට ගල අරන් බැලුවා නම් වීඩියෝට පාට තියෙනවා ගලේ. එතකොට කැරට් 6.70 ගල 4.15ට ප්‍රිපෝම් කරලා ගත්තා. ඊට පස්සේ 3.10ට ලූප් ක්ලීන් කුසන් කට්ටේකට ගත්තේ ගල. එතකොට මෙලොම වැඩක් නැති රුපියල් 500ට ගත්ත කප් කිරිංචි ගල තමයි ඔය පිටරෙලි තියෙන ගලක් ගත්තේ. ඔය ගානට ගත්ත කියන්නේ හොඳම ඇතිනේ. මෙලොම වැඩක් නැති ගල. ඒකින්ද පුළුවන්. බෑ නෙමෙයි පුළුවන්. ඉතින් ඔයගොල්ලොත් නිවැරදි ගල තෝරාගෙන නිවැරදි පෑ ගාන ටයිමින් එක ගහලා නිවැරදි විදිහට ගලක් බලලා අගේ එකතු කරලා ගන්න. ඉතින් ඕක දැන් කැරට් 3.10 ලූප් ක්ලීන් කියන්නේ කීයක්ද ඕක දාලා? ඔකම සාතිකේ දාලත් ආවේ අන්හීට. නැචරල් අන්හීට දාවේ මම හීට් කරපු ගල මටත් තියෙනවා ඒතකොට. ඒකින්ද මේ පුළුවන්. මේ වීඩියෝ මම Instagram, Facebook, YouTube, TikTok එකේ දානවා. ඔයගොල්ලන් බැලුවගේ තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. කප් කිරිංචි ගල් පුච්චන්න පුළුවන්. බෑ නෙමෙයි පුළුවන්. මම ජයන්ත ජේම්ස් කළුබෝවිල.